හරි. මම මේ YouTube channel එකේ මම කරන්න හිතන් ඉන්නේ network side එකේ දෙන කෙනෙක් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මේ Cisco packet tracer use කරන විදිය. මේ Cisco packet tracer එකෙන් අපි මොකද්ද කරන්නේ? මොකටද පාවිච්චි කරන්නේ? ඒවා මේ අද මේ YouTube වීඩියෝ එකෙන් ඉගෙන ගමු. මොකක්ද මේ packet tracer කියන්නේ? හරිද? මේ packet tracer එක හදන්නේ Cisco කියලා කම්පැනි එකකින්. හරිද? Cisco packet tracer කියන්නේ Cisco කම්පැනි එකකින් ඩෙවලොප් කරපු powerful network software එකක්. හරිද? virtual network. මේක real router switches switch ඊට පස්සේ කේබල් වගේ ඇත්තටම අපිට ඕනේ මේවා ඩෙවලොප් කරන්න මේක virtually network එකක් build කරන්න පුළුවන් අපිට. හරිද? මේක දැන් ඔයගොල්ලන්ට මූලික අයිඩියා එකක් එන්න ඇති මොකක්ද මේ packet tracer එක කියන්නේ කියලා. හරිනේ. අපි යම් මේක කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ? how to download the packet tracer. හරිද? ඕගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරන්න යන්න ඕන. ඩවුන්ලෝඩ් කරන විදිය දැන් මෙතන මම කියලා දෙන්න. හරිද? ඕගොල්ලෝ යන්න ඉස්සෙල්ලාම හරිද? ඕගොල්ලෝ Cisco packet tracer downloading කියලා ගහලා සර්ච් කරලා Cisco packet tracer download කියලා සර්ච් කරන්න. සර්ච් කරපුවා එනවා මෙතන what is the Cisco packet tracer free trailer and downloading කියලා. ඒක ක්ලික් කරන්න. මෙතන Cisco packet tracer එකේ ඔයගොල්ලෝ යන්න ඕන get start with Cisco packet tracer කියන එක යන්න. ඊට පස්සේ get start ඔයගොල්ලෝ මේකට login වෙන්න ඕන. හරි. ඔයගොල්ලෝ account එකක් හදලා නැත්නම් ඉස්සෙල්ලා account එකක් හදලා ඊට පස්සේ login දෙන්න. හරි. link එක click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන link තුනක්. ඔයාගේ machine එක ගැලපෙන එක ක්ලික් කරන්න. ඊට පස්සේ software එක download වෙනවා. හරි. දැන් මෙහෙම තමයි Cisco packet trace එක open වෙන්නේ. හරිද? හරි. Cisco packet trace එක download කරගෙන පස්සේ ඒක open කරගන්න. ඒක open කරගෙන ඊට පස්සේ ඕගොල්ලන්ට එනවා මෙන්න මේ වගේ එකක් එනවා. හරිද? ඒකෙදි දකුණු පැත්තේ තියෙනවා skill for all කියලා. හරි. අර ක්ලික් කරපුවම මෙතනට එනවා. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ ගන්න තියෙන මේ account එක ආයි login වෙන්න ඕන. login වුණා පස්සේ හරි. login වුණා පස්සේ මේවා එකක් එනවා successful කියලා. ඊට පස්සේ අතනට යන්න තමයි තියෙන්නේ. හරි. දැන් Cisco packet trace එක ඔයගොල්ලෝ machine එකට install වෙලා තියෙනවා. හරිනේ. ඔයගොල්ලොන්ට හරිද? හරි. අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවාම මේ YouTube channel එකෙන් ඉස්සරහට ඔයගොල්ලෝට network site එක ගැන සහ Cisco packet tracer මේ tool එකෙන් කොහොමද ඔයගොල්ලෝ වැඩක් කරගන්නේ සහ project ඒ හැමදේම මම මේ
YouTube channel එක කරා වීඩියෝස් ඔයගොල්ලොන්ට දානවා